මේ කිසිම අවස්ථාවක ආණ්ඩුව කරන වැඩපිළිවෙලට විරුද්ධත්වයක්වත් නැත්නම් ආණ්ඩුවට වඩා මේ සංවර්ධන අරමුදලක් හදලා අපිට හොඳට කරන්න පුළුවන් කියන අදහසෙන් කීප එකක් නෙමෙයි. තියෙන තත්ත්වය තුළ අපිට අපේ සියලු අවශ්‍යතා ඉෂ්ට කරගන්න අයවැය තුලින් මුදල් වෙන් කරන්න පුළුවන් කියන තත්ත්වයක අපි රට නෑ මං හිතන විදිහට. අරමුදලක් ස්ථාපනය කිරීම තුළින් මට පෞද්ගලිකව ලාභයක් හෝ එහෙම නැත්නම් මගේ හිතවතෙක්ට ලාභයක් තිබෙන බලාපොරොත්තුවකින් නෙමෙයි මේක කරේ. මේ සංවර්ධන අරමුදලක් හදන එකේදී මම පිළිගන්නවා දිස්ත්‍රික් මට්ටමින් සමහර දේශීය ලේකම් කාර්යාලය පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නවා. හැබැයි අපිට එහෙම දිස්ත්‍රික්ක මට්ටමින් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගිහිල්ලා පවර්ටි ලයින් එක යට ඉන්න ලැගින් ඒරියාස් හොයාගෙන අන්න එහෙම වැඩපිළිවෙලක් කර ගැනීමේදී යම් ප්‍රායෝගික අපහසුතාවයක් තියෙන්න පුළුවන්. මුළු දිස්ත්‍රික්කෙම යම් මට්ටමකට අඩුවෙන් ඉන්නකොට ඒක යම් තාක් දුරකට ලේසි. ඉතින් ඒක නිසා තමයි අපි ඒක දිස්ත්‍රික් මට්ටමින් අපි ඒක හඳුනාගත්තේ. ඒ වගේම තමයි අපි මේ කිසිම අවස්ථාවක ආණ්ඩුව කරන වැඩපිළිවෙලට විරුද්ධත්වයක්වත් නැත්නම් ආණ්ඩුව කරන වැඩපිළිවෙල එපා කියලාවත් නැත්නම් ආණ්ඩුවට වඩා මේ සංවර්ධන අරමුදලක් හදලා අපිට හොඳට කරන්න පුළුවන් කියන අදහසෙන් කීප එකක් නෙමෙයි. මේක විශේෂිත වූ සුවිශේෂී ටාගට් කරලා ඒ වගේ ව්‍යාපෘති ආයෝජන හරහා කරලා ඒ ශේත්‍රය දියුණු කිරීමේ අරමුණෙන් තමයි කරේ. මං හිතන්නේ නෑ ශ්‍රී ලංකාව අද තියෙන තත්ත්වය තුළ අපිට අපේ සියලු අවශ්‍යතා ඉෂ්ට කරගන්න අයවැය තුලින් මුදල් වෙන් කරන්න පුළුවන් කියන තත්ත්වයක අපි රට නෑ මං හිතන විදිහට. අයවැය හරහා අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉදිරි අනාගතයේ කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි මේ වගේ අරමුදලක් ස්ථාපනය කිරීම තුළින් තවදුරටත් ඒක ශක්තිමත් කරන්න පුළුවන්. ඒක නිසා තමයි මෙම යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට මේ අරමුදලක් ස්ථාපනය කිරීම තුළින් මට පෞද්ගලිකව ලාභයක් හෝ එහෙම නැත්නම් මගේ හිතවතෙක්ට ලාභයක් තිබෙන බලාපොරොත්තුවකින් නෙවෙයි මේක කරේ. මේක මේ යෝජනාව ඉදිරිපත් කරේ එවන් අරමුදලක් තුලින් කරන්න පුළුවන් විශාල මෙහෙවරක් මේ මම කියන ප්‍රදේශවල ජනතාවට කරන්න පුළුවන්. අන්න ඒ පදනම මත තමයි මෙම යෝජනාව ඉදිරිපත් කරේ.